මේ වන විට ලෝකයේ සෑම දෙයක්ම වගේ ඩිජිටල් කරණය වී අවසන්. සෑම පුද්ගලයෙකුගේම ඉඳන් විශාල ව්‍යාපාර සහ රටවල් පවා අද වන විට අන්තර්ජාලය හරහා මුදල් හුවමාරු, ව්‍යාපාර කටයුතු, රහස් හුවමාරු, රාජතාන්ත්‍රික කටයුතු, සමාජ මාධ්‍ය, වටිනා තොරතුරු රැස් කිරීම, තොරතුරු sannivedanaya සහ යුද සැලසුම් වැනි බොහෝ දේ කරනු ලබනවා. වර්තමාන ලෝකයේ සහ අනාගත මුදල් රන් හෝ බ්ලැක් ගෝල්ඩ් ලෙස හඳුන්වන බොරතෙල් වලටත් වඩා වටිනා දේවල් වලින් එකක් වන මේ රැස් කරන දත්ත ඒවත් ඩේටා බව කිව්වොත් ඔබ පිළිගන්නවද? ඇත්තටම ඔව්. රටක ඉඳන් ව්‍යාපාර සහ සාමාන්‍ය පුද්ගලයන් පවා බිමට ඇද දැමීමට මේ එක් රැස් කරන ලද දත්ත වැරදි පාර්ශව අතට යෑම මගින් සිදුවිය හැකියි. සිතන්න ඔබේ බැංකු තොරතුරු කාහට හෝ ලැබුණොත් කුමක් සිදු වේවිද? ඔබගේ ව්‍යාපාරයේ ගනුදෙනුවල තොරතුරු, පාරිභෝගිකයන්ගේ තොරතුරු, බැංකු තොරතුරු සමග වෙනත් පාර්ශ්වයන් සතු වුණොත් කුමක් සිදු වේවිද? ඒ වගේම රටක රහස් තොරතුරු, සැලසුම් සහ යුද සැලසුම් වෙනත් පාර්ශ්වයක් සතු වුවහොත් කුමක් සිදු වේවිද? මෙවැනි තොරතුරු හෙවත් ඩේටා කෙතරම් මිලකට විකිණිය හැකි බව ඔබ සිතනවාද? මෙහි වටිනාකම හරියටම දන්න පිරිසක් මේ ලෝකයේ අප අතරම සිටිනවා. සාමාන්‍ය ලෝකයේ මෙන්ම සයිබර් ලෝකයේද අපරාධකරුවන් සිටිනවා. බොහෝ විට මේ අය පරිගණක දැනුමෙන් පරතරට ගිය අය. අප ඔවුන් හැකර්වරු ලෙස හඳුන්වනවා. වර්තමාන ලෝකයේ තිබෙන විශාලතම අමාරු කාර්යයක් වන්නේ මේ හැකර්වරුන් අල්ලා ගැනීමයි. සාමාන්‍යයෙන් මොවුන් දාමරික පෙනුමක් නැති අහිංසක පෙනුමෙන් යුතු උගත් වටිනා වෘත්තීන් වල නියැලෙන පුද්ගලයන් හෝ ත්‍රස්තවාදී කල්ලි වලට සම්බන්ධ වූවන් වනවා. ඉතින් මෙවැනි හැකර්වරු කරන ලද මෑත ඉතිහාසයේ දරුණු හැක් කිරීම් ගැන දැනගන්න රැඳී සිටින්න බීම් හොරයිසන් නාලිකාවත් සමග. අංක 1. Yahoo data breach එක. Yahoo යනු 1994 දී ආරම්භ කරන ලද වෙබ් සේවා සහ අන්තර්ජාල සමාගමක්. මුලින් මේ සෙවුම් යන්ත්‍රයේ හෙවත් සර්ච් එන්ජින් එක, බ්‍රවුසර් එක, ඊමේල් සේවාව හෙවත් Yahoo Mail, නිවුස් සහ මූල්‍ය සඳහා Google කරලියට ඒමට පෙර අංක 1 සේවා සපයන්නා වුණා. 2013 සහ 2014 දී Yahoo සමාගම සතු පරිශීලකයන් එහෙමත් නැත්නම් යූසර්ස්ලගේ දත්ත ලීක් වීම එම සමාගමට සෑහෙන්න පාඩුවක් සිදු කරනු ලැබුවා. ඔවුන්ගේ සිස්ටම් එක වාර කිහිපයකදීම හැක් වී තිබූ නමුත් ඒ බව ඔවුන් 2016 වෙනතුරු හෙළි කළේ නැහැ. 2016 දී ජූලි මාසයේදී Yahoo Verizon සමාගම සමග ඩොලර් බිලියන 4.8ක අත්පත් කර ගැනීමේ ගනුදෙනුවක් කර සූදානම්ව සිටියා. මෙම ක්‍රියාවලියේ කොටසක් ලෙස Yahoo කණ්ඩායම ඔවුන්ගේ පද්ධතිවල security test එකක් පවත්වමින් සිටියා. ඔවුන් මේ හැක් කිරීම හඳුනා ගන්නා විට ඔවුන් සෑහෙන පරක්කු බව ඔවුන්ට වැටහුණේ ඒ වන විටත් හැකර්වරු විසින් Yahoo ගිණුම්වල user data dark web හෙවත් අන්තර්ජාලයේ අපට නොපෙනෙන පැතිකඩක් හරහා විකුණා තිබීමයි. ඒ වන විට බිලියන 3ක ඔවුන්ගේ ගිණුම්වල දත්ත සොරකම් කර තිබුණා. Verizon සමාගම ප්‍රශ්න කරනතුරු Yahoo සමාගම මේ හැක් කිරීම බරපතලකම පිළිගත්තේ හෝ දැන සිටියේ නැහැ. මෙම හැක් කිරීමට ප්‍රධාන දුර්වලකම වුණේ Yahoo සිස්ටම් එකේ cookie authentication හරහා user කෙනෙක් log වූ පසු ඔහුගේ තොරතුරු ගබඩා කිරීමයි. මේ තොරතුරු ඇතුළත් cookie ෆයිල් එකක් සොරකම් කර ඒ හරහා හැකර්වරු පද්ධතියට ඇතුල් වී තිබුණා. මේ අප cyber security වශයෙන් cookie theft ලෙස හඳුන්වනවා. Yahoo සමාගම ඩොලර් මිලියන 117.5ක වන්දියක් වශයෙන් මේ සමතයකට පත් කර ගැනීමට ලබා දුන්නා. Yahoo සමාගමේ බිඳ වැටීමට ප්‍රධාන හේතුවක් වූයේ මේ දත්ත හැක් කිරීමයි. නමුත් එම සමාගමේ කඩා වැටීමට වූ එකම හේතුව නොවේ. එය හරියටම ගොඩ ඒමට දැනටමත් අරගල කරමින් සිටි තාක්ෂණික දැවැන්තයෙකුට එල්ල වූ අවසාන පාරක් වගේ. Yahooහි ප්‍රතිරූපය සහ අනාගතයේ දුර්වල ආරක්ෂාව සහ යල්පැන ගිය තාක්ෂණයේ අසීරු අඩියකට මෙම සිද්ධියත් සමග සිදු වුණා. මේ සිදුවීමෙන් පසු මිලියන ගණනක් පරිශීලකයන් Yahoo භාවිතය සම්පූර්ණයෙන්ම නතර කළා. බොහෝ පුද්ගලයන් ගිණුම් මකා දැමීම සිදු කරන ලැබූ අතර Gmail වෙත මාරු වීම සිදු වුණා. අංක 2. Sony PlayStation Network hack එක. Sony PlayStation යනු ජපන් තාක්ෂණික දැවැන්තයෙකු වන Sony සමාගමේ අංශයක් වන Sony Interactive Entertainment සතු වීඩියෝ ක්‍රීඩා සන්නාමයක්. 2011 අප්‍රේල් මාසයේදී හැකර්වරු Sonyහි PlayStation ජාලයට ඇතුල් වී පරිශීලක ගිණුම් මිලියන 77ක පුද්ගලික දත්ත අන්තර්ජාල කළු වෙළඳ පොලේ විකුණනු ලැබුවා. මේ සොරකම් කරන ලද ඩේටා වල එන්ක්‍රිප්ට් කරන ලද පාස්වර්ඩ් පවා ඇතුළත්.
සෝනි ජාලයේ ඇති දුර්වලතා උපයෝගී කරගනිමින් හැකර්වරුන් පිරිසක් විසින් සිදු කරන ලද නවීන ප්‍රහාරයක් හේතුවෙන් මෙම සයිබර් ප්‍රහාරය සිදු වී තිබුණා. ප්‍රහාරකයන් සෝනි සර්වර් එකට අනවසරයෙන් ඇතුළු වීම සඳහා හැකින් ශිල්පීය ක්‍රම සහ SQL ඉන්ජෙක්ෂන් යන ක්‍රමය භාවිතා කර තිබුණා. ඇතුළු වීමෙන් පසුව ඔවුන් පරිශීලකයන්ගෙන් ගිණුම් වලින් දැවැන්ත පුද්ගලික දත්ත ප්‍රමාණයක් ලබා ගත්තා. මේ හැක් එක හේතුවෙන් සෝනි සමාගමට සිද්ධිය විමර්ශනය කිරීම, ආරක්ෂක පියවර වැඩි දියුණු කිරීම සහ බලපෑමට ලක් වූ පරිශීලකයන්ට වන්දි ගෙවීම සඳහා ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 171ක් වැය වුණා. මේ හැක් එක සෝනි සමාගමේ කීර්ති නාමයට දැඩි ලෙස හානියක් වුණා. පාරිභෝගිකයන්ට තම දත්ත ආරක්ෂා කිරීමේ සමාගමට ඇති හැකියාව කෙරෙහි විශ්වාසය නැති වූ අතර යූසර්ස්ලාගේ විශ්වාසය සහ පක්ෂපාතීත්වය පහත වැටීමට හේතු වුණා. මෙම සිදුවීම සෝනි සමාගමෙහි ප්‍රමාණවත් නොවන සයිබර් ආරක්ෂණ පියවරයන් ඉස්මතු කළ අතර දත්ත ආරක්ෂාව පිළිබඳව පුළුල් සංවාදයක් ඇති කළා. මේ හැක් එකෙන් පසුව සෝනි සමාගමට නීතිමය අභියෝග රැසකට මුහුණ දෙන්න සිදු වුණා. නොසැලකිලිමත්කම හා හානි සඳහා වන්දි ඉල්ලා සිටමින් බලපෑමට ලක් වූ පරිශීලකයන් විසින් නඩු කිහිපයක් ගොනු කරන ලැබුවා. ඊට අමතරව නියාමන ආයතනය සිද්ධිය සම්බන්ධයෙන් සෝනි සමාගම කටයුතු කළ ආකාරය පරීක්ෂා කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස දඩමුදල් සහ නියාමන අධීක්ෂණය වැඩි වුණා. මෙම හැක් එකට ප්‍රතිචාර වශයෙන් ආරක්ෂක දුර්වලතා නිවැරදි කිරීමට සහ යූසර් විශ්වාසය යථා තත්ත්වයට පත්කර ගැනීමට සෝනි පියවර කිහිපයක් ගත්තා. ප්‍රහාරයේ විෂයපතය අවබෝධ කර ගැනීම සඳහා සමාගම ගැඹුරු පරීක්ෂණයක් පැවැත්වූ අතර සංවේදී දත්ත එන්ක්‍රිප්ට් කිරීම සහ නිතිපතා ආරක්ෂක විගණන ඇතුළු වැඩි දියුණු කළ ආරක්ෂක පියවර ක්‍රියාත්මක කළා. නොමිලේ ක්‍රීඩා සහ දායකත්ව සේවා ඇතුළුව බලපෑමට ලක් වූ පරිශීලකයන්ට වන්දි ගෙවීමටද සෝනි සමාගම ඉදිරිපත් වුණා. අංක 3 LinkedIn data breach එක. LinkedIn යනු වෘත්තීය සමාජ ජාලකරණ වේදිකාවක් වන අතර එහිදී පුද්ගලයන් වෘත්තීන් ගොඩනගා ගැනීමට, රැකියා සොයා ගැනීමට සහ ඔවුන්ගේ සේවා පළපුරුද්ද, කුසලතා සහ අධ්‍යාපනය ප්‍රදර්ශනය කිරීමට සම්බන්ධ වෙනවා. 2023 දී LinkedIn සැලකිය යුතු ආරක්ෂක සිදුවීමකට මුහුණ දුන් අතර එහිදී මිලියන සංඛ්‍යාත යූසර්ස් දත්ත අවදානමකට ලක් වුණා. ප්‍රමුඛ කැරියර් නෙට්වර්ක් ප්ලැට්ෆෝම් එකක් ලෙස LinkedIn හි භූමිකාව හේතුවෙන් මෙම හැක් කිරීම විශේෂයෙන්ම භයානක වුණා. LinkedIn දත්ත ලබාගෙන ඇත්තේ සමාගමේ පද්ධති වලට ඍජුවම හැක් කිරීමකට වඩා ස්ක්‍රැපිං ටෙක්නික් හරහායි. ඩේටා ස්ක්‍රැපිං යනු විශේෂ මෘදුකාංග හෝ ස්ක්‍රිප්ට් භාවිතයෙන් වෙබ් අඩවි හෝ ඔන්ලයින් ප්ලැට්ෆෝම් වලින් තොරතුරු ස්වයංක්‍රීයව පිටපත් කිරීමයි. මෙම ඩේටා බ්‍රීච් එක සොයා ගැනීමෙන් පසුව LinkedIn යූසර්ස්ලා සඳහා ආරක්ෂාව සහ පෞද්ගලිකත්ව ආරක්ෂාව වැඩි දියුණු කිරීමට පියවර ගත්තා. මෙම ඩේටා ස්ක්‍රැපිං ක්‍රියාකාරකම් හඳුනාගෙන අවහිර කිරීමට කටයුතු කිරීම අනාගතයේදී අනවසර ඩේටා ස්ක්‍රැපිං හඳුනාගෙන වැළැක්වීමට ප්ලැට්ෆෝම් එකට ඇති හැකියාව වැඩි දියුණු කිරීම සහ ඔවුන්ගේ ගිණුම් සුරක්ෂිත කිරීම පිළිබඳ යූසර්ස්ලා දැනුවත් කිරීමද මීට ඇතුළත් වුණා. අංක 4 WannaCry ransom attack. 2017 මැයි මාසයේදී WannaCry නමින් හැඳින්වෙන දැවැන්ත රැන්සම්වෙයාර් ප්‍රහාරයක් ලොව පුරා පැතිර ගිය අතර දින කිහිපයක් ඇතුළත රටවල් 150ක පරිගණක ලක්ෂ 2කට වඩා ආසාදනය වී තිබුණා. WannaCry පැතිර ගියේ Eternal Blue නම් Microsoft Windows ඇති අවදානමක් උපයෝගී කර ගනිමින්. Eternal Blue මුලින්ම සංවර්ධනය කරන ලද්දේ NSA එහෙමත් නැත්නම් එක්සත් ජනපද ආරක්ෂක ඒජන්සිය වන නමුත් එය ලීක් කරන ලද්දේ Shadow Brokers නම් හැකර්වරු කණ්ඩායමක් විසින්. WannaCry මේ ලීක් වූ NSA මෙවලම් භාවිතා කර නෙට්වර්ක් කරා පරිගණකවලට ස්වයංක්‍රීයව ආසාද වීමට යූසර්ස්ලාගේ ක්ලික් කිරීමක් අවශ්‍ය වුණේ නැහැ. ඒ ආසාදිත පරිගණකවල සියලුම ෆයිල්ස් කියවීමට බැරි ලෙස සංකේතනය හෙවත් එන්ක්‍රිප්ට් කර තිබුණා. වින්දිතයන්ට උන්ගේ ගොනු විකේතනය කිරීම එහෙමත් නැත්නම් ඩීක්‍රිප්ට් කිරීම සඳහා $300-600 අතර බිට්කොයින් කප්පමක් ඉල්ලා සිටියා. මෙයින් එක්සත් රාජධානිය රෝහල්, බැංකු, විශ්වවිද්‍යාල, විදුලි සංදේශ හා පොලිස් දෙපාර්තමේන්තු පවා පීඩාවට පත් වුණා. රෙනෝල්ඩ් සහ නිසාන් මෝටර් රථ නිෂ්පාදනය නතර කිරීමට සිදු වුණා. කෝඩ් එක තුළ සැඟවී ඇති අබිරහස් ඩොමේන් නාමයක්. ඩොමේන් එක ලියාපදිංචි කළ විට WannaCry පැතිරීම හදිසියෙම නතර වුණා. ගෝලීය වශයෙන් ඩොලර් බිලියන 4 සිට 8 දක්වා මූල්‍ය පාඩු ඇස්තමේන්තු කර තිබුණා. අංක 5 Colonial Pipeline ransomware attack. 2021 මැයි මාසයේදී DarkSide නම් ransomware කණ්ඩායමක් විසින් එක්සත් ජනපද නැගෙනහිර වෙරළ තීරයට ඉන්ධන වලින් නඩක් පමණ සපයන Colonial Pipeline සමාගම හැක් කරන ලැබුවා.
හැකවර් කොලෝනියල්හි IT පද්ධති අඟුළු දැම්මූ අතර එම සමාගමට දින කිහිපයක් මුළු නල මාර්ගයෙන් වසා දැමීමට සිදු වුණා. VPN එහෙමත් නැත්නම් Virtual Private Network එකක් භාවිතා කරමින් හැකවරු කොලෝනියල් ජාලයට ඇතුල් වී තිබුණා. ඇතුළට ගිය පසු ඔවුන් තීරණාත්මක ව්‍යාපාරික ලිපිගොනු එන්ක්‍රිප්ට් කරන රැන්සම්වෙයාර් යොදවා තිබුණා. තවදුරටත් හානි වැළැක්වීම සඳහා කොලෝනියල් සමාගම කල්තියා නල මාර්ගයේ වසා දමනු ලැබුවා. මෙම සිද්ධිය නිසා දහස් ගණන් ඉන්ධන පිරවුම් හල්වල ඉන්ධන අවසන් වුණා. ජෝර්ජියා, උතුරු කැරොලීනා සහ වර්ජීනියා වැනි ප්‍රාන්ත පුරා දිගු පෝලිම් දක්නට ලැබුණා. ගුවන් තොටුපළවල් වල ජෙට් ඉන්ධන හිඟයකට මුහුණ දුන්නා. ගෑස් මිල වසර 7කින් ඉහළම අගයට පැමිණ තිබුණා. කොලෝනියල් පයිප්ලයින් සමාගම ඩාර්ක්සයිඩ් වෙත ඩොලර් මිලියන 4.4ක කප්පම් මුදලක් බිට්කොයින් ලෙස ගෙවා තිබුණා. ප්‍රහාරයට වගකිය යුතු ඩාර්ක්සයිඩ් රැන්සම්වෙයාර් කණ්ඩායමට අයත් පුද්ගලයින් රුසියානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවය එහෙමත් නැත්නම් FSB වැටලීම් සිදු කළ අතර එමගින් ඩාර්ක්සයිඩ් හා සම්බන්ධ සමාජිකයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. අංක 6 NotPetya malware attack. NotPetya නම් මැල්වෙයාර් මුදුකාංග ප්‍රහාරයක් ලෝපුරා පරිගණක පුරා වේගයෙන් පැතිර ගිය අතර මුදල් සොරකම් කිරීම වෙනුවට පද්ධති විනාශ කරා. NotPetya රැන්සම්වෙයාර් ලෙස පෙනී සිටියත් එය යූසර්ස්ලා ඔවුන්ගේ පරිගණක වලින් එන්ක්‍රිප්ට් කර බිට්කොයින් ගෙවීම ඉල්ලා සිටියා. නමුත් වින්දිතයන් මුදල් ගෙව්වද ඔවුන්ට ඔවුන්ගේ දත්ත නැවත ලබා ගැනීමට නොහැකි වුණා. මන්ද NotPetya ඇත්ත වශයෙන්ම පද්ධතිය තීරණාත්මක කොටස් රීරයිට් කරූ අතර පසුව රීස්ටෝර් කළ නොහැකි වුණා. යුක්‍රේනයේ මෙහි ප්‍රධාන ඉලක්කය වුණත් බැංකු, ගුවන් තොටුපළ, රජයේ කාර්යාල, විදුලි බල සමාගම් සියල්ල මෙයට ගොදුරු වුණා. නමුත් ඒ ලෝපුරා පැතිර ගිය අතර ප්‍රසිද්ධ සමාගම් වන ලෝකයේ විශාලතම නැව් සමාගමක් වන මාස්ක්, ප්‍රධාන ඖෂධ සමාගමක් වන මාක්, FedEx, රුසියානු තෙල් දැවැන්තයෙකු වන රොස්නෙෆ්ට්, ප්‍රංශ ඉදිකිරීම් දැවැන්තයෙකු වන සෙන්ට් ගොබේන් ලෙස අපට දැක්විය හැකියි. එය මෙතෙක් සිදු වඩාත්ම මූල්‍යමය වශයෙන් හානිදායක සයිබර් ප්‍රහාරය බටපත් වී තිබෙනවා. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ අනෙකුත් රජයන් රුසියාවට මේ සඳහා දොස් පැවරුවා. NotPetya යනු යුක්‍රේනයේ අඩපණ කිරීම සඳහා නිර්මාණය කරන ලද සයිබර් අවියක් ලෙස විශ්වාස කෙරුණත් එය පාලනයෙන් මිදී මුළු ලෝකයටම පහර දුන්නා. අංක 7 T-Mobile data breach එක. ඇමරිකාවේ විශාලතම වයර්ලස් සේවා සපයන්නෙක් වන T-Mobile 2021 සහ 2023 අතර කාලය තුල දැවැන්ත ඩේටා හැක් කිරීම් කිහිපයකට ලක් වුණා. මගින් මිලියන ගණනක් ගණදෙනුකරුවන්ගේ පුද්ගලික තොරතුරු අනාවරණය වුණා. 2021 හැක් කිරීම පමණක් මිලියන 76කට අධික පිරිසකගේ සංවේදී දත්තවලට හානි කළා. අනාරක්ෂිත සර්වර්වල දුර්වල ස්ථාන සහ අවදානම් උපයෝග කරගනිමින් හැකවරු T-Mobileෙහි පද්ධති වෙත අනවසර ප්‍රවේශයක් ලබාගෙන තිබුණා. ප්‍රහාරකයන් පාස්වර්ඩ් බිඳ දැමීමකින් තොරව පාරිභෝගික ඩේටා සොරකම් කිරීම සඳහා දුර්වල ලෙස කෝඩ් කරන ලද සිස්ටම් උපයෝගී කරගෙන තිබුණා. 2021 දී මිලියන 77ක පාරිභෝගිකයන් සංඛ්‍යාවක් මේ බලපෑමට ලක් වුණා. 2023 වසර පුරා හැක් කිරීම වලින් තවත් මිලියන ගණනක් පාඩු විඳීමට ඔවුන්ට සිදු වුණා. නඩුවක් සම්මතයකට පත් කිරීම සඳහා ඩොලර් මිලියන 350ක ගෙවීමකට T-Mobile එකඟ වූ අතර සයිබර් ආරක්ෂණ වැඩි දියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 150ක් කැප කළා. අප දැක ඇති ප්‍රහාර Yahoo, Sony, LinkedIn, Colonial Pipeline, WannaCry, NotPetya සහ බොහෝ දේ අපගේ ඩිජිටල් ලෝකයේ සැබවීම කෙතරම් බිඳෙන සුළුද යන්න පෙන්눔 කරයි. හැකවරු තවදුරටත් බැංකු හෝ විශාල සමාගම් පමණක් ඉලක්ක නොකරන අතර ඔවුන් සියල්ල ඔබ පසුපසඳ හඹා එන්න පුළුවන්. sannivedana, ප්‍රවාහනය, සෞඛ්‍ය සේවා, අපගේ නිවාස පවා. සමහර විට මුදල් මුල් කරගෙන සිදු කරන දෙයක් විය හැකියි. සමහර විට බලය මුල් කරගෙන කරන දෙයක්ද විය හැකියි. සමහර විට අවුල් සහගත තත්ත්වයක් ඇති කිරීම සඳහා කරන දෙයක්ද විය හැකියි. සෑම සයිබර් ප්‍රහාරයක්ම, සෑම මුරපදයක්ම, සෑම සේවාදායකයෙක්ම, සෑම කෝඩ් පෙළියක්ම වැදගත් බව අපට මතක් කර දෙයි. අන්තර්ජාලයේ සෙවණැලි තුල නොපෙනෙන යුද්ධ සෑම දිනකම සිදු වෙමින් පවතිනවා. නගර විනාශ කිරීමට, සමාගම් නිහඬ කිරීමට සහ තත්පර කීපයකින් මුදල් මිලියන ගණනක් පාඩු කිරීමට මේ හැකවරුන්ට අද හැකියි. මේ සඳහා දැනුවත්භාවය අපගේ පළමු ආරක්ෂක මාර්ගයයි. තාක්ෂණය වේගයෙන් ඉදිරියට යත්ම අපි ඒ සමග ඉදිරියට යා යුතුයි. ශක්තිමත් ආරක්ෂණ ක්‍රම, බුද්ධිමත් පුරුදු සහ අප මුහුණ දෙන තර්ජන පිළිබඳ ගැඹුරු අවබෝධයක් ගොඩනගා ගත යුතුයි. ඉතින් ඔබ මේ හැකවරුන් කළ දේවල් පිළිබඳ දැනුමක් ලබා ගන්නට ඇතැයි මම සිතනවා. ඉතින්
ඉතින් තවත් මෙවැනි දේවල් දැනගන්න බීම් හොරයිසන් නාලිකාවත් සමග දී සිටින්න. ඔබට සුබ දවසක්.